ඊළඟ ජනපතිට කට වහ ගන්නයි පොහොට්ටුවෙන් දැනුම් දෙයි. එයා මෑතකදී කරපු ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් පක්ෂය තුල සැලකිය යුතු නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවලු. මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මම මේ රටේ නිලනුල ජනාධිපති. ඒක සිදුවීම පක්ෂ නායකත්වයේ වෙතින් දැඩි අභ්‍යන්තර ප්‍රතිචාරයක් ලැබීමට හේතු වී ඇත. අභ්‍යන්තර කියන්නේ නායකත්වයේ කතා කරලා සාගරට ඒකේට දෙකක් කියලා තියෙනවා. කියලා මට. අපි දන්නවනේ මචං ඔය පක්ෂ නායකත්වයේ කට ඇරියාම කොහොමද කතා කරන්නේ කියලා. අභ්‍යන්තර ප්‍රතිචාරයක් කියන්නේ ඒකේ හොඳම එක. අනිත් එක කියලා තියෙන තේම එකක් නේ. මම නිල නොවන ජනාධිපති. නිල නොවන ජනාධිපති අපේ එක මොකද? ආයිදී අන්නවනේ අභ්‍යන්තර ආමන්ත්‍රණය එන්නේ කොහොමද කියලා. ජනාධිපති වෙන්නම ෆුල් ට්‍රයි එකක් දිදිනවා එකක් මෙහා මේ නිල නොලත් මචං. දාම ගාන්න තිබ්බ අර කිරියට්ටියෙන් උට. නාමල් ජනාධිපති වෙනවා නම් මේකේ නිල නොලත් ජනාධිපති වෙන්න ඕන තරම් උන් අපේ පවුල් වල ඉන්නවා. මොකෝ අපේ පවුල් හැඳි ගෑවිලා ගිහිල්ලා කියලා හිතවද? අර චිචියට දෙනවනේ නිල නොලත්. කොහෙවත් දෙන්න වම්බටුවට දෙන්න ඕනේ. වැඩේම දැන් සැරටම ගිහිල්ලා. ශිරන්තිගෙනුත් බැනුම් අහන්න නැති ඈ. ඒ අභ්‍යන්තර කෝල් එක එන්නේ ශිරන්තගේ මූණ අප්සෙට් හින්දා ඒක හරි ගස්සන්න තමයි. නෑ නෑ සුද්ධි එහෙම වෙන්නේ නෑ. මම දෙකක් කියන්නම් කෝකට